ටිකක් සවිස්තරාත්මක ප්‍රශ්නයක් එවලා තියෙන්නේ. මගේ වයස අවුරුදු 34යි. මගේ මහත්තයාගේ වයස අවුරුදු 41යි. අපි බැඳලා අවුරුදු 9යි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි බැඳලා මුලින්ම හිටියේ මහත්තයාගේ මහගෙදර. එහෙ ඉද්දිත් අපි දෙන්න අතර ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. හරිම අනවශ්‍ය ප්‍රශ්න. මගේ නැති වැරදිත් මහත්තයා කියනවා නිතරම. හැම වෙලේම තිබුණේ අපිලිවෙලක් ගැන ප්‍රශ්නයක්. ඒ කියන විදිහ අපිලිවෙලක් මම ළඟ තිබුණ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. මම බිරිඳකගෙන් සිදුවේ යුතු හැම යුතුයකමක්ම ඉෂ්ට කරා. අම්මලා එක්ක වුණත්, එයාලගේ පවුලේ අය ඉස්සරහා වුණත් මගේ අඩුපාඩුවක් සම්බන්ධයෙන් තමයි නිතරම හොයන්න ගත්තේ. අපේ ගෙදර අය ඉන්න තැන වුණත් මට වැරද්දක් කියන එක එයා දෙපාරක් හිතන්නේ නැහැ කරනවා. එයා කවුරුත් කියන දෙයක් පිළිගන්න කැමති කෙනෙකුත් නෙමෙයි. එයාගේ මතයට තමයි එයා වැඩ කරන්නේ. හැබැයි ගමේ අයට නම් එයා පණ උනත් දෙයි. ගමේ අය හිතන් ඉන්නේ එයා හරීම හොඳ කෙනෙක් කියලා. හැබැයි එයා ගෙදර හැමතිස්සෙම මාත් එක්ක ඉන්නේ තරහෙන් වගේ. හිටපු ගමන් අම්මා එක්ක තරහ වෙලා වෙන ගෙදරකට අපි ගියා. ඒත් ටික කාලයක් යද්දි මට තේරුණා එයාගේ ලොකු වෙනසක් ඒ ගෙදරට ගියාට පස්සේ. එයා වෙනදට වඩා බොහොම පිළිවෙලට අඳිනවා. එයා කරන්නේ රියදුරු රැකියාවක් කියලා සඳහන් කරලා තියෙනවා. වැඩට යනකොට වෙනද වගේ නෙමෙයි, හරිම පිළිවෙලයි. ලොකු වෙනසක් දැනුණා. ඒත් එක මාව මගාරිනවා වගේ දැනුණා. ඉස්සර තරහ ගියපු කෙනාට තරහ යන එක හොඳටම අඩු වුණා. ගෙදර ඉන්නවට වඩා ටිකක් බිසි වගේ කියලා පෙන්නවා. දවස් ගාණක් මම එයාගේ ෆෝන් එක චෙක් කරද්දී එයා එක ගෑනු ළමයෙක් ගැන නිතරම සර්ච් කරනවා මම දැක්කා. එයා බැඳපු කෙනෙක්. එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියලා සඳහන් කරලා තියෙනවා. අපි සඳහන් කරලා තියෙන විදිහට කියනවා. ඒක නිසා මට පොඩි සැකයක් හිතුණා. මුලින් ඉඳලම මහත්තයාගේ පුරුද්දක් තිබුණා මම ළඟට ගියොත් ඇරෙන්න එයා ළඟට එන්නේ නැති එක. වැඩි කතා කරන කෙනෙකුත් නෙමෙයි. ඒ හැටි වෙන්නේ නැති කියලා මම හිත හදාගත්තා. මම ළඟට ගියොත් ලිංගිකව හැසිරෙනවා නැත්නම් එයාට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එක දවසක හවස එයා වෙනදට වඩා සතුටින් ගෙදර ආවා. ඉඳලා මම ළඟට ගියාම වෙනසක් පෙන්වුවේ නැහැ. ඒත් මට දැනුණා එයා හිටියේ බොරුවට කියන එක. මට එයා ගැන ඇති වුණ සැකය නැති කරගන්න බැරි වුණා. මේ සැකය ගැන මම නිතරම හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි අතර පොඩි රණ්ඩු සරුවලුත් ඇති වුණා. මම දැන් සංක්ෂිප්තව කියනවා. මේ ගැන මම ගෙදර ගිහින් මාසයක් ඊට පස්සේ රණ්ඩු ඇති වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ගෙදර ගිහිල්ලා මාසයක් ගිහිනොත් තාමත් මාව එක්කන් යන්න ආවේ නැහැ. මම එන්න හපුවාම යාළගේ අම්මාගේ එක්ක ගිහිල්ලා ඒ මහ ගෙදර ඉන්න කියලා කිව්වලු. එතකොටත් කිව්වේ එයා මං ගැන සැක කරපු නිසා තමයි මේ විදිහේ එයා තීරණයක් ගත්තේ කියලා තමයි කියලා තියෙන්නේ. ගැටලුව ඒක. එයාව සැක කරපු නිසා තමයි මම එක්කන් යන්න ආවේ නැත්තේ කියන එක. කිව්වෙම මංගේ කිසිම වැඩවල පිළිවෙලක් නැහැ කියලා. ඒ නිසා එකට ඉන්න බෑ කියලා කිව්වා. බොරුවට මවාගත්ත බොරුවක් කියලා අහන ඕන කෙනෙකුට තේරෙනවා කියලා අය සඳහන් කරලා තියෙනවා. බැරිම තැන අන්තිමට මම සමාව ගත්තා. ගෙදර ඇවිත් දැන් මාස 10ක් වෙනවා. මාත් එක්ක කතා කරනවා. අපේ කිසිම ලිංගික ජීවිතයක් නැහැ. මම ළඟට ගියාම එයා කැමතිත් නැහැ. දරුවෝ දෙන්න නිසා හැරෙන්නත් බැරිකමක් දැනෙනවා. මට දැනගන්න ඕනේ මගේ මහත්තයාව මම සැක කළේ මහත්තයාගේ වෙනසක් තේරුණ හින්දා විතරයි. ඇත්තටම මම එයාට ගොඩක් ආදරය කරනවා. නමුත් මගේ ජීවිතේ දැන් සෑහෙන අවුලක් බවට පත් වෙලා තියෙනවා. මට ඔබතුමියගෙන් උපදේශයක් අවශ්‍යයි. දැන් මම හිතන්නේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට අයට තනියෙන් යන්නත් බෑ කියලා කියනවනේ නේද? එහෙමනම් මේ පවුල ඇතුළෙම ඉන්න වෙනවනේ. එතකොට අපි බලමු කොහොමද මේ පවුල ඇතුළේ ඉඳගැනීමේ මේ ප්‍රශ්නේ කාලයත් එක්ක තමයි විසඳගන්න වෙන්නේ. ඇත්තටම මෙහෙමයි මම හැම බිරින්දෑවරුන්ටම කියන්නේ සමහරලාට ඔබත් එක්ක රණ්ඩු කර බැන ඉන්න මහත්තයා ටික දවසකින් රණ්ඩු කරන එක නවත්තලා ඔබට හොඳට සලකන්න ගන්නකොට සැක කරන්න එපා. වෙන්න පුළුවන් කවුරු හරි කොහේ හෝ ගෑණියෙක් දෙන ශ්‍රමයක් හින්දා ඒ සතුට අරගෙන ඔබට හොඳට සලකනවා වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔබට වෙන්න ඕනේ සුද්ධ වූ පිරිමියෙක් ඉඳගෙන ඔබට ගහන එක බයින් එක නෙවෙයි නං. ඒක ගැන හොයන්න යන්න එපා කියලායි මම කියන්නේ. සමහරවිට බණී කෑන්තාව එහෙම කොහොමද වෙන අයත් එක්ක ඉන්නේ කියලා. ඉතින් ගුටික කයින්නට වඩා කවුරු හරි සතුට කරලා එන ඒ සතුට ඔබත් එක්ක බෙදා හදා ගන්නවා නම් ඒක විඳලා ඉන්න කියන එක තමයි මම කියන්නේ. එහෙම නැත්නම් ඔබ අයින් වෙන්න ඕනේ. ඔබ අයින් වෙන්නත් කැමති නැත්නම් ඔහුත් එක්කත් ඉන්න ඕනේ නම් මොකටද ඔක රණ්ඩු කරන්නේ? වඩා හොඳ ඒ කියන්නේ ගේ ඇතුලේ රණ්ඩු නැතිනකොට දරුවන්ටත් හොඳයි. ඒක සමහර විට ඒක හොයන්න නැතුව ඉන්න එක තමයි වඩා හොඳ. නමුත් අය මෙතන හොයන්න ගිහිල්ලා ඒක අවුල් කරගෙන තියෙනවා.
හැබැයි ඉතින් ඒකත් වැරද්දක් කියලා කියන්නත් බෑ. මොකද ගෑණියුත් කැමති මගේ මහත්තයා ගායකවත් වෙනකොට මම අපි කැමතිත් නෑ මම කැමතිත් නෑ. ඔබ කවුරුත් කැමති නැහැ කියලා දන්නවා. නමුත් අපි ජීවත් වෙන්නේ ප්‍රායෝගික ලෝකයක. ඒ ප්‍රායෝගික ලෝකේ අපි ආස විදිහටම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට අඬ වේදනාව විඳිනව වෙනුවට සමහරට වඩාම හොඳ දේ කරන එකයි ඔබට ඉතුරුලා තියෙන්නේ. ඔබ යන්න කැමති නිසායි මම කියන්නේ. වෙන කෙනෙකුට තෝරාගෙන මම එහෙම බෑ මට හොඳට සලකන පිරිමියෙක් ඉන්න ඕන කියලා ඔබට මේක තීරණය කරගෙන අයින් වෙන්න පුළුවන්. නමුත් අයින් වෙන්න කැමති නෑ නේ. එහෙමනම් රණ්ඩු කරලා වැඩකුත් නෑ. දැන් ඔහුට ඔහුගේ පාඩුවේ ටිකක් ඉන්න දෙන්න. ඔබ හැබැයි හොඳට ඔබගේ බහරයව කරේට ඔබ කරන යුතුකම් ඉෂ්ට කරන්න. ඔගෙන් ප්‍රශ්න අහන්න එපා. ආදරේ ඉල්ලන්න යන්නත් එපා. හැමදාම කියනකොට ඔබ වෙනදටත් වඩා ලස්සනට සතුටෙන් ඔබේ ජීවිතය ගත කරන්න පටන් ගන්න. වේදනාවෙන් විඳ විඳ අඬ ඉන්නකොට මහත්යට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ වේදනාවෙන් ඔබගේ ජීවිතය ගෙවනවා. හැබැයි ඔබ සතුටින් ඉන්න පටන් ගත්තොත් අඩුම තරමේ ඇයි මේ මගේ නෝන සතුටින් ඉන්න කියලා ඔහු බලන්න හදනවා. ඒ කියන්නේ ඔබටත් ඔහුට වගේ කවුරු හරි ඇතිද කියලා හොයන්න පටන් ගන්නවා. එතකොට ඔන්න වෙනද නැති යම් කිසි අවධානයක් ඔබට හම්බ වෙනවා. ඔහු විතර මේ විදිහට හිතන පොඩි ඔහුගේ පෞරුෂහීනතාවයක් තියෙන බවක් පේනවා. මොකද අර මුල ඉඳන්ම ඔහු ගැන කියපු ලක්ෂණ අනුව ලෝකෙට හොඳයි, ගෙදරට නරකයි. ඒ කාරණා ගැන බැලුවහම ඌට ලොකු අවධානයක් අනිත් අයගෙන් අවශ්‍යයි. අනිත් අය හොඳයි කියලා ඔහු හිතන්නත් අවශ්‍යයි. හැබැයි ඌට තියෙන ප්‍රශ්නේ දන්නේ ළඟම ඉන්න ගෙදර අය තමයි. ඒත් මෙවැනි පිරිමින් බොහෝ විට හදන්නේ ඔබව තනි කරලා ඔබව පල්ලෙහාටම දාලා ඔහුට ඕන විදිහට ඔබව තියාගන්න. එතකොට දැන් ඔබ කරන්නේත් ඒකම තමයි. දැන් පල්ලෙහාට වැටිලා ඔහුට ඕන විදිහට දුකෙන් ඉන්න එක. නෑ දුකෙන් ඔබ සතුටින් ඉන්න ගත්තොත් එහෙම ඔහුගේ ලෝකය කඩා වැටෙනවා. ඇයි මෙයා සතුටින් ඉන්නේ කියලා ඔහු අවුලකටපත් වෙලා යලිත් මේ පවුලට යම්කිසි අවධානයක් දෙන්න ගන්නවා. ඒක තමයි මම කියන්නේ හැමතිස්සෙම කාන්තාවන්ට උපක්‍රමශීලී වෙන්න ඕනේ කියලා. ඉතිහාසයේ පුරාම මෙවැනි ප්‍රශ්න තිබුණාසිනේ. ඒතකොට ඒ දවස්වල ගහනුන් කරේ බොහොම කට්ට විදිහට තමන්ගේ පවුල ඕන දැන් මහත්ය පිට පයින් යනවා කියලා දැනගෙන බොහොම උපක්‍රමශීලී ලෙස යලි මහත්යව මේ පැත්තට ගන්න එක තමයි කරේ. දැන් ගහනුන් කරන්නේ ඇයි ඔය එහෙම යන්නේ ඇයි මට ආදරේ නැති කියලා රණ්ඩු කරන එක. රණ්ඩු වෙන එක මොකද පවුලක් කනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඉතින් නේද ජීවිත කාලෙම එකම ගැහණියක් එකම පිරිමියෙක් ජීවිතේ බෙදාගෙන ඉන්නවා කියන එක ලේසි කාර්යයක් නෙවෙයි. අපි හීනෙක ඉන්නවා අර එහෙම සුන්දර පවුලක් ගැන. එවැනි සුන්දර පවුල් නැති තරම්. ඉතින් ඒ නිසා ඔකට කලබල වෙන්නේ නැතුව හිමින් සැරේ කාලයත් එක්ක උහුත් වයසට යනවා, ඔබත් වයසට යනවා, දරුවෝ ලොකු වෙනවා. එහෙනම් රණ්ඩු කරන්න යන්න එපා. ගෙදර රණ්ඩුව නිර්මාණය කරන්න එපා. ඒතකොට දරුවන්ටත් ඔබවත් එපා වෙනවා. කොහොම නිහඬව උපක්‍රමශීලීව මහත්යව තමන්ගේ පැත්තට යලි ඇදලා ගන්න වැඩ කටයුත්තක් නිර්මාණය කරගන්න.